මම ඔයාලට ගන්න කිව්වේ ටිකිරි මාරි දෙකක් වගේ. මගේ අන්තිම වීඩියෝ එකේදී මම චූටි වීඩියෝ ක්ලිප්ස් වගේක් ඔයාලට ෂෙයා කරලා තිබ්බා. මගේ ඊළඟ vlog එක මොන වගේද කියලා hint එකක් දෙන්න. ඉතින් ඒ වීඩියෝ එක බැලුවා නම් ඔයාලට තේරෙන්නේ නැති මගේ ඊළඟ vlog එක මොන වගේ එකක් වේවිද කියලා. ඔයාලා හිතුවා වගේම අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ මේ ස්ටුඩියෝ එක සෙටප් කරගත්තේ කොහොමද කියලා. ඔයාලට තේරෙනවා ඇති කලින් වීඩියෝ එකට වඩා අද වීඩියෝ එකේදී මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් මේ විදිහට මගේ ස්ටුඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණයෙන්ම මම වෙනස් කරගත්තේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. අද වීඩියෝ එකේදී මම ඔයාලට චූටි සර්ප්‍රයිස් එකක් අරන් ආවිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන බෑග් එක. ඉතින් මේ බෑග් එකේ තියෙන දේ තමයි අද මම ඔයාලට අරගෙන ආවිලා තියෙන සර්ප්‍රයිස් එක වෙන්නේ. ඒ වගේමයි මේ බෑග් එකේ තියෙන්නේ මොකද්ද කියලා හින්ට් එකක් අද වීඩියෝ එකේදී මම කොතනකදී හරි සඳහනක් කරනවා. මේ හින්ට් එක මොකද්ද කියලා දැනගන්න නම් වීඩියෝ එක අවසාන වෙනකල් ඔයාලට අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න වෙනවා. මේ බෑග් එකේ තියෙන දේ මගේ ඊළඟ vlog එකේදී මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. අද වීඩියෝ එක ගොඩක් ලස්සන වීඩියෝ එකක්. ඔයාලට ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙයි අද වීඩියෝ එක. තවත් කතා බහ නොකර අපි යමු අද වීඩියෝ එකට. ඊට කලින් වෙනද වගේම ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. මම මගේ channel එක දැන් පළවෙනි subscribers 1000ට අරගෙන යන ගමනේ ඉන්නේ. ඉතින් මේ ගමනේදී මට චූටි සපෝට් එකක් දෙන්න කියලා ඔයාලෙන් ඉල්ලනවා. ඔයාලට කරන්න තියෙන්නේ subscribe button එක click කරලා මට සපෝට් එකක් ලබා දෙන එක. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් තියෙන සියලුම අදහස් comment section එකේ comment කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. ඒ වගේමයි මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතර, පවුලේ අය අතර share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් කතා බහ නොකර අපි යමු අද vlog එකට. මේ විදිහට තමයි මගේ කම්පියුටර් සෙටප් එක මුලින්ම තිබ්බේ. මගේ කලින් වීඩියෝ එක බලපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා මගේ සෙටප් එක කොහොමද තිබ්බේ කියලා. මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ අද දවස් ඇතුළත මේ විදිහට මගේ ස්ටුඩියෝ එක අලුතෙන් හදන්න ඕනේ කියලා. මම ස්ටුඩියෝ එක අලුතෙන් හදන්න සේරම දේවල් තෙමු එකෙන් ඕඩර් කරලා තිබ්බත් මට උවමනාවක් තිබ්බේ නැහැ අද දවසේ උදේ මේ විදිහට මගේ ස්ටුඩියෝ එක හදන්න ඕනේ කියලා. ඉතින් මම දවල් 12ට විතර තමයි මගේ ස්ටුඩියෝ එක හදන්න පටන් ගත්තේ. මම මුලින්ම කරේ මගේ කම්පියුටර් ටේබල් දෙකේම තිබ්බ සේරම බඩු ටික පැත්තකින් තියාගන්න එක. ඒ වගේ ගොඩක් ඩස්ට් එක තිබ්බා මොකද මම ගොඩක් දවසකින් මෙතන වැඩ කරපු නැති හින්දා. කම්පියුටර් ටේබල් දෙකේම තිබ්බ දේවල් මම හොඳින් ක්ලීන් කරලා පැත්තකින් තියාගත්තා. විශේෂයෙන්ම මම ලැප්ටොප් එකට තියාගෙන ඉඳපු ටේබල් එක නම් සෝදලා දාන්න සිද්ධ වුණා. ඒකේ ගොඩක් ඩස්ට් එක තිබ්බා. ඒක තමයි මෙතන ටේබල් දෙකෙන් තියෙන පරණම ටේබල් එක. ස්ටුඩියෝ එකක් හදද්දී කේබල් මැනේජ්මන්ට් කියන්නේ ගොඩක් ඉම්පෝටන්ට් දෙයක්. හැබැයි මට තාම මගේ කේබල් ටික මැනේජ් කරගන්න බැරි වුණා. ඔයාලට පේනවා වගේ මගේ පරණ සෙටප් එකේදීත් ගොඩක් කේබල් තිබ්බා. මොකද ගොඩක් අයිටම්ස් මගේ ටේබල් එකට තියෙන හින්දා. අලුත් ස්ටුඩියෝ එක හැදුවට පස්සේ තවත් කේබල් ගොඩක් මගේ ටේබල් එකට එකතු වුණා. තාම මට මේ කේබල් ටික හරියට මැනේජ් කරන්න බැරි වුණා. ටේබල් දෙකම අයින් කරාට පස්සේ මම කරේ බිම අතු ගාලා පිටි තිබ්බ මකුළු දැල් එහෙම කඩලා දාපු එක.
ඊට පස්සේ මගේ කම්පියුටර් ටේබල් එකේ තිබ්බ ඩස්ට් එක ස්පොන්ජ් එකක් පොඟවලා වතුර ටිකක් අරන් පිහදාලා දැම්මා. කලින් වීඩියෝ එකේදී මම ඔයාලට ප්‍රොමිස් වුණා සමහර ප්‍රොඩක්ට්ස් වලට පවර් එක දීලා ඒවා කොහොමද වැඩ කරන්නේ කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් මම චූටි සෙටප් එකක් හදාගත්තා. මගේ ස්ටුඩියෝ එක හදන අතරේදී ඒ ප්‍රොඩක්ට්ස් අන්බොක්ස් කරලා ඔයාලට පෙන්නන්න. කලින් වීඩියෝ එකේදී මම ඔයාලට non slip mat ටික අන්බොක්ස් කරලා පෙන්නුවාට ඒ ටික රැප් වලින් අයින් කරේ නැහැ. මේ විදිහට මම මේ වගේ රැපින් ටික අයින් කරගත්තා. මම තෙමු ඕඩර්ස් 3කට තමයි මේ non slip mats අරන් ආවේ. ඉතින් මෙතන ඔක්කොම පීසස් තිබ්බා 32ක්. මට උමනා කරන ඩිසයින් එකට නම් ඕන වුණේ පීසස් 30යි. හැබැයි තෙමු එකේ ඕඩර්ස් දාන විදිහට අනුව මට සිද්ධ වුණා පීසස් 32ක් ඕඩර් කරන්න. ඕක නෙවෙයි මම ඔයාලට ගන්න කිව්වේ. ටිකිරි මාරි දෙකක් වගේ. අවුලන්නේ. Nice. හරි ඔය හිනාව නතර කරගන්න. මේ විදිහට මම මගේ සේරම non slip mat එක අන්වැප් කරගත්තා. ඔයාලට මතකයි මම කලින් වීඩියෝ එකේදී අන්බොක්ස් කරපු වෝල් ආර්ට්. මේ තියෙන්නේ වෝල් ආර්ට් දෙක. පිටිපස්සට යන්න. මේ තියෙන්නේ මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියපු සෙට් 5ක් තියෙන වෝල් ආර්ට් එකෙන් සෙට් දෙකක්. අනිත් වෝල් ආර්ට් එක තිබුණේ මට අද හවස ඩිලිවර් කරපු ඕඩර් එක ඇතුලේ. ඒ ඕඩර් එක මට හම්බුනේ හවස 3ට විතර. හැබැයි මේ විදිහට මම අන්බොක්ස් එක කරන්නේ දවල් 2ට විතර. ඉතින් මෙතනදී ඒ වෝල් ආර්ට් එක අන්බොක්ස් කරලා ඔයාලට පෙන්වන්න බැරි වුණා. වෝල් ආර්ට් එක බිත්තියේ එල්ලගද්දී මට ඇන වලින් බිත්තියට වෙන ඩැමේජ් එක නතර කරගන්න මේ විදිහට මම තෙමු එකකින් බිත්තියට ස්ටික් කරන්න පුළුවන් ක්ලිප්ස් ටිකක් මම ඕඩර් කරගත්තා. මේ තියෙන්නේ ඒ ක්ලිප්ස් 20. තෙමු අන්බොක්සින් වීඩියෝ එකේදී මම අන්බොක්ස් කරා LED wall clock එකක්. හැබැයි එතනදී මම power on කරලා පෙන්නුවේ නැහැ ඒ clock එක. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඒ clock එක on කරපුවාම මොන විදිහටද පේන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේ clock එක මාරම ඩිසයින් ලොක් එකක් තියෙන clock එකක්. ඔයාලටත් මම රෙකමන්ඩ් කරනවා ඔයාලගේ ස්ටුඩියෝ එකකට හරි ඔයාලගේ රූම් එකට හරි clock එකක් ඕන නම් මේ LED clock එක buy කරන්න කියලා. ස්ටුඩියෝ එකේ හරි රූම් එකේ හරි ලයිට් ඔෆ් කරපුවාම මේ ක්ලොක් එකේ මාරම ලුක් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ක්ලොක් එකේ ඇලාම් එකක් වගේම රූම් එකේ ටෙම්පරේචර් එක බලා ගන්නත් පුළුවන් වෙනවා. මේ තියෙන්නේ මම තෙමු එකකින් ඕඩර් කරපු frameless wall art දෙකක්. මෙතන වෙන වෙනම ගත්තොත් wall arts 6ක් තියෙනවා. හැබැයි ඒවා ටිකක් චූටි. මම හිතුව තරම් ලස්සනට ඒ වෝල් ආර්ට්ස් ටික දිග ඇරුණේ නැහැ. හැබැයි ඉතින් ඒක ඔයාලට hina වෙන්න නම් හේතුවක් නෙමෙයි. ඊළඟට මේ තියෙන්නේ මම මගේ ලැප්ටොප් ටේබල් එක ලයිට් අප් කරගන්න ගෙනාපු ලයිට් බාර් එක. මේ ලයිට් බාර් එකේ වෙන වෙනම ලයිට්ස් පැටර්න් 4ක් බලා ගන්න පුළුවන්. ඒ පැටර්න්ස් චේන්ජ් කරන්න වගේම ස්ට්‍රෙන්ත් එක අඩු වැඩි කරන්න වෙනම රිමෝට් එකක් LED බාර් එකට කනෙක්ට් වෙන කේබල් එකටම සෙට් අප් කරලා තියෙනවා. දැන් මම power on කරන්නේ මම මොනිටර් එකට ගෙනාපු මොනිටර් ලයිට් එක. මේකේ කෝනර්ස් දෙක ටච් කරපුවාම ලයිට්ස් වල තියෙන පැටර්න්ස් වගේම ඒකේ ස්ට්‍රෙන්ත්ස් අපිට වෙනස් කරන්න පුළුවන්. මේක ගොඩක් හොඳ මොනිටර් ලයිට් එකක්. අනිවාර්යෙන්ම worth for money. මොනිටර් ලයිට් එක මොනිටර් එකට කනෙක්ට් කරන විදිහ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ අන්තිමේට. ස්ටුඩියෝ එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් වුණාට පස්සේ තමයි මගේ මොනිටර් එකට මම මේ මොනිටර් ලයිට් එක සෙට් කරේ. ඒ නිසා ඔයාලට අන්තිම වෙනකල් ඉන්න වෙනවා ඒ සෙටප් එක සිද්ධ කරන විදිහ බලා ගන්න. මේ තියෙන්නේ මම මගේ ස්ටුඩියෝ එක ලයිට් අප් කරන්න ගෙනාවු තවත් අයිටම් එකක්. ඒ තමයි LED ලයිට් ලැම්ප් එක. මේකෙන් ගොඩක් හොඳ එළියක් ඔයාලගේ රූම් එකට ගන්න පුළුවන්. මමත් ඔයාලට highly recommend කරනවා මේ product එක.
මම බයි කරේ නම් නයිට් ලෑම්ප් එකේ ඩ්‍රීම් කැචර් ඩිසයින් එක. තවත් ඩිසයින්ස් ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන් තෙමු එකේ ඔයා මේ LED නයිට් ලෑම්ප් එක පර්චේස් කරන්න ගියොත්. මේ ලයිට් එකත් මම ගත්තේ මගේ ස්ටූඩියෝ එක ලයිට් අප් කරන්න. ඒක ගත්තේ මම ඩරස්සගෙන් දැනට මාස කීපයකට කලින්. ඒ කාලෙදි නම් මට රුපියල් 400ක් වුණා මේ ලයිට් එකට. මම දැන් කරන්න යන්නේ ගොඩක් ලස්සන වැඩක්. ඔයාලම බලන්න මම මොකද්ද කරන්න කියලා. මේ වැඩේට තමයි මගේ ස්ටූඩියෝ එක හදද්දී ලොකුම වෙලාවක් මට වැය කරන්න සිද්ධ වුණේ. ඒ වගේමයි මට කීප වතාවක්ම මේ වැඩේ නතර කරලා දාන්නත් හිතුණා. මොකද ඒ තරමට මේ වැඩේ අමාරුයි. ඒ වගේම මම මේ මැට්ස් බයි කරලා තිබ්බේ සෙලර්ස්ලා දෙන්නෙක්ගේ. මැට් සෙට් දෙකක් එක සෙලර් කෙනෙක් ගිනුත් ඉතුරු එක තව සෙලර් කෙනෙක් ගිනුත් තමයි මම බයි කරේ. ඒ නිසාම මෙතන තියෙන ලොක්ස් වගේ කෑලි එකට ෆිට උනේ නෑ. මේ සෙලර්ස්ලා දෙන්නගෙන් මම බයි කරපු හින්දා මම හිතුවෙත් නෑ මේ විදිහේ අමාරුවකට මට පැටෙන්න වෙයි කියලා. මොකද මේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම එක වගේ තිබ්බ හින්දා. හැබැයි මට පොඩි අදහසක් ආවා. ඒ දේ හින්දම මට කිසිම අවුලක් නැතුව මේ මැට්ස් සේරම එකට කනෙක්ට් කරලා වෝල් එකට දාන්න පුළුවන් වුණා ලස්සන ඩිසයින් එකක් විදියට. මේ වැඩේට මට අම්මා වගේම නංගිත් උදව් කරා. මුලින්ම මම කරේ වෝල් එකේ මෙෂර්මන්ට්ස් අරගෙන ඒකට මැච් වෙන විදියට මම හදාගත්ත ඩිසයින් එක වෝල් එකට ඇටච් කරපු එක. ඒ වැඩේට තමයි නංගි අම්මයි මට උදව් කරේ. ඒ වගේමයි නංගි තමයි මට ගොඩක්ම සපෝට් එකක් දුන්නේ මේ ස්ටුඩියෝ එක හදන වැඩේට. Oh God, please no! 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 අද දවසේ මගේ කැමරාමන් උනේත් නංගිම තමයි. එයා තමයි කැමරා පිටිපස්සේ ඉඳලා මට කරන්න ඕන දේවල් විස්තර කරලා දුන්නේ. සමහර වෙලාවල් වලදී මේ වෝල් ආර්ට් ඩිසයින් එක කැඩිලා බිමට වැටුණා. ඉතින් අපිට කීප සැරයක්ම සිද්ධ වුණා මේ වෝල් ආර්ට් එක ආපහු සැරයක් හදලා වෝල් එකට ඇටච් කරන්න. කොහොම හරි අවසානයේදී ඩබල් ටේප් දාලා අපිට මේ වෝල් ආර්ට් එක බිත්තියට ඇටච් කරන්න පුළුවන් වුණා. ඔයාලම බලන්න අපි මේ වෝල් ආර්ට් එක බිත්තියට ඇටච් කරේ කොහොමද කියලා. මේකට මට ආසන්න වශයෙන් පැයක් වගේ ගියා. මොකද ගොඩක් හිමීට තමයි මේ වැඩේ අපිට කරන්න සිද්ධ වුණේ. මට මේ වැඩේට නන් ස්ලිප් මැට් කෑලි 30ක් ඕන වුණා. එකෙන් පළවෙනි 12 අපි මුලින්ම බිත්තියට ඇටච් කරගත්තා ඕන කරන මෙෂර්මන්ට්ස් අරගෙන. ඊට පස්සේ ඉතුරු ටික කොටස් දෙකකට තමයි වෙන වෙනම බිත්තියට ඇටච් කරේ. මොකද මේවා ටිකක් බර නිසා එකවරම බිත්තියට ඇටච් කරන්න බෑ. ඒවා කඩාගෙන බිමට වැටෙන්න පටන් ගත්තා. ඒ නිසා අපිට ටිකක් වෙලා ගියා. ඒ වගේමයි අපිට සිද්ධ වුණා කොටස් දෙකකට මේවා වෙන වෙනම බිත්තියට ඇටච් කරන්න. ඔයාලා කාට හරිත් මේ වගේ වෝල් ආර්ට් එකක් දාන්න අදහසක් තියෙනවා නම් මම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩක් හොඳින් ඇදවෙන ඩබල් ටේප් එකක් හොයාගන්න. එහෙම නැත්නම් මේ වෝල් ආර්ට් ගැලවිලා බිමට වැටෙන්න පුළුවන්. කොහොම හරි ගොඩක් මහන්සි වුණත් අපිට පුළුවන් වුණා අවසානයේදී ගොඩක් හොඳ ෆිනිෂින් එකක් ගන්න. මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකට මේ ඩිසයින් එක නිසා ගොඩක් හොඳ ලුක් එකක් ආවා. ඒ වගේමයි මේක මෙතන තියෙන වෝල් එකේ පේන්ට් එකටත් මැච් වුණ නිසා ඊටට වඩා ගොඩක් හොඳ අයි කැචින් ලුක් එකක් ආවා. වෝල් එකේ ඩිසයින් එක ඒ විදිහට කම්ප්ලීට් කරාට පස්සේ මට තිබ්බ ඊළඟ ටාස්ක් එක තමයි මගේ කම්පියුටර් ටේබල් එකට RGB light strip එක අලව ගන්න එක. ඒකත් මම මේ විදිහට කරගත්තා. ඒකත් ඉවර වුණාට පස්සේ ගොඩක් හොඳ ලුක් එකක් මගේ ටේබල් එකට ආවා. ඔයාලට දැන් පේන්නේ මම RGB light එකට පවර් එක දුන්නාට පස්සේ කම්පියුටර් ටේබල් එක කොහොමද පෙනුනේ කියලා. බිම තියෙන ඩබල් ටේප් කෑලි නම් ගණන් ගන්න එපා. අපි ඒවා ටික සේරම මාස් කරේ. මේ වැඩ සේරම ඉවර වෙලා. මේ විදිහට අපි ස්ටුඩියෝ එකේ වැඩ ටික කරගෙන යද්දී අපේ අම්මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා මගේ තෙමු ඕඩර් එකක් එනවා කියලා. මම ඔයාලට මේ වීඩියෝ එක මුලදීත් කිව්වනේ මට තෙමු ඕඩර් එකක් හම්බුණා මේ වැඩේ කරගෙන යද්දී කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ තෙමු ඕඩර් එක.
මේ තෙමු ඕඩර් එකේ මම අලුතෙන් දාපු ඕඩර්ස් ගොඩක් තිබ්බා. ඒ වගේමයි මගේ වෝල් ආර්ට් වල ඩිසයින් තුනෙන් ඩිසයින් එකක් ආවෙත් මෙන්න මේ ඕඩර් එක ඇතුලේ. මගේ අතේ දැන් වෝල් ආර්ට් තුනම තියෙන නිසා මගේ හිතේ තිබ්බ විදිහටම ලස්සන ඩිසයින් එකක් ස්ටුඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට දාගන්න පුළුවන් වුණා. ඊළඟට මට තිබුණේ ඉතුරු වෙලා තිබ්බ වෝල් එකට මගේ මේ වෝල් ආර්ට් තුන ඇටච් කරගන්න එක. කොනම කලින් මට සිද්ධ වුණා මේ වෝල් ආර්ට් එල්ලන්න ඕන කරන මෙෂර්මන්ට්ස් ටික ගන්න. මේ විදිහට මම ඒ වෝල් ආර්ට්ස් එල්ලන්න ඕන කරන මෙෂර්මන්ට්ස් ටික හිමීට අරගත්තා. මේ දේ ටිකක් අමාරු වුණා මොකද මට සිද්ධ වුණා හිතන්න කොහොමද මේ වෝල් ආර්ට් බිත්තියට ඇටච් කරන්න කියලා. එකම මට්ටමින්ද එහෙම නැත්නම් පඩි පෙළක් වගේ පහළට යන විදිහටද කියලා හිතාගන්න බැරුව තමයි නංගිමයි හිටියේ. හැබැයි අවසානයේදී අම්මයි මයි නංගි තුන්දෙනාම කතා කරගත්තා පඩි පෙළක් වගේ මේ වෝල් ආර්ට් තුන පහළට එන විදිහට බිත්තියේ එල්ලන්න. ඇත්තට මේක අපි හිතුවට වඩා ගොඩක් ලස්සන විදිහට පෙවුණා මේ වෝල් ආර්ට් තුන බිත්තියේ එල්ලුවාට පස්සේ. ඔයාලට මතක ඇති ගිය සැරේ මම ගෙනාපු තෙමු අන්බොක්සිං වීඩියෝ එකේ වගේම මේ වීඩියෝ එකේ මුලදීත් මම ඔයාලට පෙන්නුවා බිත්තිය අලවන්න පුළුවන් විදිහට එන හුක්ස් වගේ. ඉතින් මේ හුක්ස් මට ගොඩක් යූස්ෆුල් වුණා බිත්තියට ඇණයක් දාන්නේ නැතුව බිත්තිය ඩැමේජ් නොකර බිත්තියට මෙන්න මේ වෝල් ආර්ට් ටික එල්ල ගන්න. මේ විදිහට මම අන්බොක්ස් කරන්නේ මම දරාස්සකින් අරන් ආව ආටිෆිෂල් ප්ලාන්ට්ස් දෙකක්. මේ ප්ලාන්ට්ස් මීටර් 20ක් විතර දිගයි. මම මේවා අරගෙන ආවේ ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකේ පේන කණුව උඩින් දාන්න. මේ ආටිෆිෂල් ප්ලාන්ට්ස් දැම්මට පස්සේ මගේ ස්ටුඩියෝ එකට ගොඩක් ලස්සන නැචරල් ලුක් එකක් ආවා. ඒ වගේම ගොඩක් හොඳ කාම් ලුක් එකකුත් මගේ ස්ටුඩියෝ එකට ලැබුණා. මමත් ඔයාලට රෙකමන්ඩ් කරනවා මේ වගේ ආටිෆිෂල් ප්ලාන්ට් එකක් යූස් කරන්න ඔයා ස්ටුඩියෝ එකක් හරි රූම් එකක් හරි ඩෙකොරේට් කරන්න යනවා නම්. මම මේක ගත්තේ රුපියල් 500ක් වගේ මුදලකට ප්‍රයිස් එක චුට්ටක් එහා මෙහා වෙන්න පුළුවන් දැන් දරාස් එකේ. ඒ වගේම ඔයාලට පුළුවන් දරාස් එකේ සර්ච් කරන්න සමහර විට මීට වඩා අඩු ප්‍රයිසස් වලටත් ඔයාලට මේ අයිටම් එකම පර්චේස් කරන්න පුළුවන්කමක් තියෙනවා. ස්ටුඩියෝ එක හදන්න කලින් මම හිතාන හිටියේ non-slip matte එකෙන් දාන ඩිසයින් එක මැදින් LED clock එක දාන්නම් කියලා. හැබැයි මට මේ ඩිසයින් එක දැම්මට පස්සේ හිතුණා මේ clock එක මෙතෙන්ද දැම්මොත් එහෙම ඒක unmatch වෙන්න පුළුවන් කියලා. ඒ වගේම අම්මයි නංගිත් කිව්වා මේක එතෙන්ද match වෙන්නේ නැහැ කියලා. ඒ නිසාම මම ඒ අයිඩියා එක හිතෙන් අයින් කරගත්තා. බිත්තියට දාන්න තිබ්බ සේරම ඩිසයින්ස් ෆිනිෂ් කරාට පස්සේ අපිට ඉතුරු වෙලා තිබ්බේ ලැප්ටොප් එකට තියෙන ටේබල් එක ඩෙකොරේට් කරගන්න එක. ඉතින් මුලින්ම අපි කරේ ලැප්ටොප් එක තියෙන තැනට උඩින් ඒරියා එක ලයිට් අප් කරගන්න මම ගෙනාවු LED ලයිට් බාර් එක ටේබල් එකට ඇටච් කරගන්න එක. මේ විදිහට අපි ටේබල් එකට ඒ ලයිට් බාර් එක ඇටච් කරගත්තා. මේ ලයිට් බාර් එකේ ලයිට්ස් මෝඩ් 4ක් වගේම ඒ ලයිට්ස් මෝඩ් වල ස්ට්‍රෙන්ත් එක අඩු වැඩි කරන්නත් පුළුවන් වෙන විදියට LED බාර් එකට පවර් එක යන කේබල් එකට ඇටච් කරලා චූටි රිමෝට් එකකුත් තියෙනවා. ලැප්ටොප් ටේබල් එකේ වැඩ වුණාට පස්සේ මම ආවේ මගේ PC එකේ තියෙන ටේබල් එක ගාවට. ඒ ටේබල් එක අපෝසරයක් තිබ්බ තැනින් තියලා මම මගේ PC එක part by part assemble කරන්න පටන් ගත්තා. ඉතින් ඔයාලට දැන් පේන්නේ මම කොහොමද මගේ PC එක අපෝසරයක් assemble කරගත්තේ කියලා. ඒ වගේමයි මම අලුතෙන් ගෙනාපු වගේම මං ගාව කලින් තිබුණ items උත් මම මේ වෙලාවෙදිම PC එක තියෙන ටේබල් එකට add කරා.
වෝල් ඩෙකරේෂන් එක දැම්මට පස්සේ non slip mats දෙකක් ඉතුරු වුණා. ඉතින් මම ඒ non slip mats දෙක use කරා laptop table එකේ lap එක තියෙන තැනින් තියන්න. දැන් මම මගේ lap එක තියන්නේ මේ non slip mats දෙක උඩ. ඊළඟට අපි කරේ මොනිටර් ලයිට් එක මොනිටර් එකට ඇටච් කරගත්ත එක. ඔයාලට මතකද මම කිව්වා මේ මොනිටර් ලයිට් එකේ කෝනස් දෙක ටච් කරපුවම තමයි ඒක ස්විච් වෙන්නේ කියලා. මේ වෙලාවේදී ඔයාලට බලා ගන්න පුළුවන් මම මගේ මොනිටර් ලයිට් එක මොනිටර් එකට කොහොමද ඇටච් කරේ කියලා වගේම ඒකෙන් මොන වගේ එකක්ද මට හම්බෙන්නේ කියලා. මගේ එඩිටිං වැඩවලට නම් මේ මොනිටර් ලයිට් එක ගොඩක් යූස්ෆුල් වෙනවා. ඒක මගේ යූස් එක්ස්පීරියන්ස් එකෙම මම ඔයාලට රෙකමන්ඩ් කරන දෙයක්. ඔයාලගෙනුත් කාටරි අයිඩිය එකක් තියෙනවා නම් මේ වගේ දෙයක් ගන්න බය නැතුව මොනිටර් ලයිට් එකක් පර්චේස් කරන්න. ඒක ගොඩක් යූස්ෆුල් වෙයි ඔයාලගේ වැඩවලට. මොනිටර් ලයිට් එක තමයි මම මගේ ස්ටුඩියෝ එක අලුතෙන් හදද්දී සෙටප් කරපු අන්තිම අයිටම් එක උනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටුඩියෝ එක අලුතෙන් හැදුවට පස්සේ කොහොමද පේන්න තියෙන්නේ කියලා. වීඩියෝ එක පටන් ගද්දිම මම කිව්වා අද ඔයාලට මම සර්ප්‍රයිස් එකක් අරන් ආවිල්ලා තියෙනවා කියලා. ඒ සර්ප්‍රයිස් එක තිබ්බේ මේ වයිට් කලර් බෑග් එක ඇතුලේ. දැන් ඔයාලට මම ෂෝට් හින්ට් එකක් දෙනවා මේ බෑග් එක ඇතුලේ මොකක් තියෙනවද කියලා. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ Apple Original 20 watt adapter එකක්. ඉතින් මේ විදිහට ඇඩැප්ටර් එකක් ගත්තේ ඇයි කියන එක ඔයාලට හිතා ගන්න පුළුවන්ද? ඔයාලට ඒ ගැන මොනවා හරි අයිඩියා එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේමයි මේ බෑග් එක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා ඔයාලට මගේ ඊළඟ vlog එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ vlog එක ගැන චූටි හින්ට් එකක් මේ වීඩියෝ එක අවසානයේදී මම ඔයාලට එකතු කරලා තියෙනවා. තවත් ලස්සන vlog එකකින් හමුවීමේ බලාපොරොත්තු ඇතුව මම ඔයාලගෙන් සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. මතක් කරනවා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැනටමත් ඔයා subscribe කරලා නැත්නම් මගේ channel එක මේ දැම්ම subscribe button එක click කරලා bell notification එකත් on කරලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like කරන්න. ඒ වගේමයි මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක හමුවීමේ බලාපොරොත්තු ඇතුව මම ඔයාලෙන් සමුගන්නවා. ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම සුබ දවසක්. බ්‍රිසික කාරකට ඇලෝ විල්ලයක් ගන්න ඉල්ලන්න දැන් ප්‍රමෝට් ටීෂට් එකක් නැතුව ඉන්නේ ලහි say hi vlogging say hi